ජාතික ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය එම ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. එහි සහකාර සාමාන්‍ය අධිකාරීවරුන් වන අචල ජයතිලක, කසොන් කුරුදුකුඹුර සහ දුමින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහකයන් 35 දෙනෙකු සඳහා රුපියල් 4,50 ලක්ෂයක චෙක්පත් මෙහිදී ත්‍යාග ලෙස ප්‍රදානය කෙරුණා. ඒ මහජන සම්පත ධනදානය, ගොවිසිත සහ හදහන NLP ජය යන ලොතරැයි පත් සඳහායි. මේ වසරේ මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය සුපිරි ත්‍යාගලාභීන් 18 දෙනෙකු සහ සුපිරි මෝටර රථ හිමිකරුවෙකු බිහි කර තිබෙනවා. කාගිල් සමාගම ප්ලාස්ටික් දූෂණයට එරෙහි වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ලෝක පරිසර දිනයට සමකාමීවයි. කාගිල්ස් ආහාරපාන වර්ග එහි වෙළඳ නාමයන් වන කිස්ට් සහ නකල් සමග එක්ව වනාතමුල්ල ඇලමාර්ගයෙහි ඕෂන් ස්ට්‍රේන කුණු උගලක් පිහිටුවීම මේ යටතේ සිදු කෙරුණා. මාස් ෆවුන්ඩේෂන් ෆොර් චැලෙන්ජ් සමග එක්ව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ පරිසර දූෂණය අවම කිරීම අරමුණයි. කාගිල් සායතනයේ අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.